සුබ දවසක් මැණික් කියලු සියලුම දෙනාට මම අද මේ වීඩියෝ එක ගේන්න කියලා හිතුනේ ඇත්තටම ඔයාලා ගල් ගැන පටල ගන්න හින්දා මේ තියෙන්නේ මේ සමහරු මේ වගේ ගල් වලට ගෙවුඩ කියලා මට එවනවා ඒ හින්දා තමයි මේ ගල දැම්මේ මම මේක ඇවිල්ලා මොස්ටෝන්. ඒතකොට මොස්ටෝන් ගෙවුඩ වගේ තමයි. නමුත් ඒක පොඩ්ඩක් අඳුන ගන්න පුළුවන් ඔය ඇඩේ. එතකොට බලන්න සිල්කි ගතිය තිබුණාට ගෙවුඩ නෙමෙයි. එතකොට මෙන්න මේ ගලත් මට එවලා තිබුණා මොකද්ද කියලා අහලා. ඉතින් මේ ඇවිල්ලා දියතරිප්පුවක්. ඉතින් එතකොට බලන්න දියතරිප්පු තියෙන. ඉතින් මේ වගේ ගල් හොඳයි ඔයාලා හොයන එක හොඳයි. එතකොට ඔයාලට සාමාන්‍යයෙන් ඔයාලා මේ සබ්ජෙක්ට් එකේ ඉන්නේ නැද්ද? එතකොට ಜಾති ගලක් අනිවාර්යෙන් ඔයාලට හම්බෙන්න පුළුවන්. ඒ හින්දා ගල් හොයන්න. ඔයාලා මට එවන්න මම එතකොට ඒ ගල් මොකද්ද කියලා මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. ඒතකොට තව මේ මට එවපු ගල් සෙට් එකක් මම ඒ විදිහටම දැම්මේ ඔයාලට. ඉතින් බලා ගන්න. දැන් මේ එතනක් තියෙන්නේ මේ ಜಾති ගල් එකක්වත් නැහැ. එතකොට මෙතන තියෙනවා සමහරකට තිරිවාන ගලුත් තියෙනවා. කමන්නේ හොයන්න. එතකොට මේ තියෙන්නේ සර්කන් එකක්. බලන්න ඉතින් දැන් මේ එතකොට මේ වගේ ගල් ඔයාලට හම්බ වෙනවා ඒ හොයන අතරේ. ඉතින් මේ ගල සාමාන්‍යයෙන් වටිනාකමක් තියෙනවා. කියන්නේ ගොඩක් වටිනාකමක් නැහැ. සාමාන්‍යයෙන් පොඩි වටිනාකමක් තියෙනවා. එතකොට ඒව හොඳයි. එතකොට මේක බලන්න මේක ඇවිල්ලා සුදු නිලක්. කියන්නේ මේක ඇවිල්ලා වයිට් සෆාය එකක්. ඉතින් මේ වගේ ගලුත් ඔය අතරදී හම්බ වෙනවා. එතකොට ඒකේ වෙනසයි අරකේ වෙනසයි ඔයාලට හොඳට බලන්න පුළුවන්. දැන් මේ එතකොට තව සෙට් එකක් මට එවලා තිබුණා මේ බලන්න. මේ ඇවිල්ලා කැල්සයිට්. කැල්සයිට් ගල් සෙට් එකක් තමයි මේ තියෙන්නේ. මේ වගේ ගලුත් ඔයාලට හම්බ වෙනවා. එතකොට මම මේක දැන් මේ ඔයාලට හොඳට මේ හඳුන ගන්න. එතකොට ඔයාලට මේ සබ්ජෙක්ට් එක කරනවා නම් එතකොට වෙන්න මේ වගේ ගලක් හම්බුනොත් එහෙම ඔයාලට හොඳයි. එතකොට මේක සාමාන්‍යයෙන් ගානකට අරගෙන කට් ඇන්ඩ් පොලිෂ් කරලා ඒ වගේ 3 ගුණයකට 4 ගුණයකට ඔයාලට මේ ගල් දෙන්න පුළුවන්. එතකොට ඔයාලට ගෙවුඩ පැත් කරන්නේ නැත්නම් මේ ಜಾති ගල් අරගෙන රබ් ගල් අරගෙන කට් ඇන්ඩ් පොලිෂ් කරලා හොඳ ගානක් හොයාගන්න පුළුවන්. මොකද අපි කියන්නේ ಜಾති ගලක් ගන්නේ සාමාන්‍යයෙන් කට් ඇන්ඩ් පොලිෂ් ගල ගන්නවා වගේ නෙමෙයි. ඉතින් මේ වෙන ගලක්. ඉතින් මේ වගේ ගල් අරගෙන ඔයාලා කට් ඇන්ඩ් පොලිෂ් කරපුවාම මේ ගල ගත්තා වගේ දෙගුණයකට තුන් ගුණයකට ඔයාලට දෙන්න පුළුවන්. මොකද කට් ඇන්ඩ් පොලිෂ් කරපුවාම ගලේ වටිනාකම ගොඩක් ඉහළ යනවා. ඒ හින්දා තමයි මම මේ ගල් දෙකක් දැම්මේ ඔයාලට බලන්න. එතකොට ගෙවුඩ කරලා පරදිනවටත් වැඩි කියන්නේ දන්නේ නැත්නම් ගෙවුඩ කරන්නේ නැතුව ಜಾති ගලක් අරගෙන කට් ඇන්ඩ් පොලිෂ් කරලා විකුණන එක ලාභයි. මොකද දැනගෙනම තමයි ගෙවුඩ කරන්න ඕනේ. පෙලක් කට්ටිය ගෙවුඩ කරලා මෙහෙම මම පෙරදුනා මෙහෙමයි කියනවා. ඉතින් ඒක ඇවිල්ලා ගෙවුඩ ශේත්‍රය හරියටම දැනගන්න ඕනේ. දැනගන්න මම වීඩියෝ ටිකකුත් දාලා තියෙනවා. ඉව්වත් බලන්න. ගෙවුඩ කරනවා නම් ඉව්ව බලන්න. නමුත් ಜಾති ගල් කරනවා නම් මේ වගේ රබ් ගල් අරගෙන කට් ඇන්ඩ් පොලිෂ් කරලා ඔයාලා මේ විකුණන්න. එතකොට ඔයාලට ගොඩක් ලාභ වෙනවා. නමුත් මේ ශේත්‍රයේදී ගොඩක් දුරට පරදින්නේ නැහැ. එතකොට මේකත් මට මේ එවපු ගලක්. එතකොට මේක ඇවිල්ලා බලන්න වෙන්න මේ වගේ ගල නිකන් කට්ටිය හිතන්නේ මේක නිකන් මේ තිරිවාන ගලක් කියලා. නමුත් වෙන්න මේ ගල මේ පුෂ්පරාගයක්. ඉතින් හොඳට බලන්න වෙන්න මේ වගේ ගල් තියෙනවා. මේක කෝවංගු පුෂ්පරාගයක් කැරට් 40 ගානක ගලක් කැරට් 47ක. ඉතින් බලන්න ඒතර මේ වගේ ගලුත් ඔයාලට සමහරක් විට හම්බෙලා ඔයාලා විසි කරනවත් ඇති. ඉතින් ඒ හින්දා තමයි මම මේ වීඩියෝ එක දැම්මේ. දැන් අර ගල් අතරේ මේ වගේ ගලක් තිබුණොත් ඔයාලා හිතන්නේ මේකන් නිකන් ගලක් කියලා. නෑ මේක ඇවිල්ලා මේ පුෂ්පරාග ගලක්. ඒතර මේක මැණික් ක්ෂේත්‍රයේදී වෙන්න මේ වගේ ගල් හොඳට අඳුන ගන්න ඔයාලට හැකියාව තියෙන්න ඕනේ. ඒකයි මම මේ ගල ඔයාලට දැම්මේ. එතකොට මේ ගල බලන්නකෝ. ඔයාලා හිතන්නේ මේ ගල මොකද්ද? මේකත් ಜಾති ගලක්. මේකත් මේ පුෂ්පරාග ගලක්. ඒ හින්දා තමයි මම ඔයාලට අඳුන ගන්න තමයි ඔය දැම්මේ. බලන්න ඉතින් මේ වගේ ගල් තිබ්බහම ඔයාලා හිතන්නේ නිකන් නෝමල් ගල් කියලා. නෑ මේවා ಜಾති ගල්.
එතකොට මේක ඇවිල්ලා වෛරෝඩියා. එතකොට මේ වගේ ගල් වල සමහරක් විට විසි කරනවා නිකන් වැඩක් නැති සුදු පාට ගල් කියලා. එතකොට මේ වගේ ගල් තිබ්බොත් හොඳට බලන්න මේ ඇවිල්ලා වටින මැණික් జాතියක් වෛරෝඩි. ඊට පස්සේ ඇවිල්ලා මේ වගේ ගල් තියෙන්න පුළුවන්. මේක ඇවිල්ලා බ්ලැක් ටෝමලින් කියන්නේ මේවට තමයි. ටෝමලින් ගලක්. ඉතින් ඒ හින්දා ඔය අඳුන ගන්න තමයි මේ වීඩියෝ එක දැම්මේ. මේක ඇවිල්ලා හොඳ පුෂ්ප රාගයක්. ඒ කියන්නේ yellow sapphire එකක්. හරි ලස්සනයි බලන්න. ඉතින් මේ වගේ ගල් නම් ඔයාලට ට්‍රක් ගාලා දැකපුවම අඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මම ඔයාලට පෙන්නනවා ගෙවුඩයක්. රතු ගෙවුඩ කියන්නේ වෙන්න මේවට. මේක තමයි රතු ගෙවුඩ. එතකොට මේ බලන්න මේ වගේ ගල් තියෙනවා මේව රතු ගෙවුඩ. ඉතින් සුබ දවසක් වෙනවා.